හැම දවසකම උදේ ආහාරය ගන්න මොහොත මට හරිම නිස්කලංක සාමකාමී එකක්. උදෙන් නැගිටලා වැඩ කටයුතු කරලා දරුවෝ පාසලට පිටත් කරලා ඊට පස්සේ නිවසේ ඇතිවෙන නිස්කලංක පාළුව මම සතුටෙන් විඳින්නේ පුංචි කෑම වේලක් හදන්න පටන් ගන්න ගමනුයි. ඒක හදන්න පටන් අරන් කන මොහොත දක්වා මං ඒ හැම පුංචි මොහොතක්ම ගොඩාක් සතුටෙන් විඳිනවා. මේ කෑම එක හදාගන්නේ මට, මේ කෝපි එක හදාගන්නේ මට, මම මේක සතුටින් කන්නයි හදාගන්නේ, මේ මොහොත විඳින්නයි හදාගන්නේ කියන සතුට මගේ හිතේ තියෙනවා. ඒක මං මාව සතුටු කරගන්න ක්‍රමයක්. මං වෙනුවෙන් වෙන් කරන වටිනා කියන වෙලාවක්. හදාගත්තු පුංචි කෑම එකත් අරගෙන කෝපි එකත් අරගෙන ඊගාවට මම යන්නේ මගේ පුංචි ගෙදර සෝෆාව තියෙන තැනට. එතනයි මට මගේ ගෙදර සුව පහසුම තැන. සෝෆාවේ කොනකින් ඉඳගෙන කෑම එක කන ගමන් කෝපි එක බොන ගමන් ඒ කුඩා වේලාව මම සතුටින් විඳිනවා. දරුවෝ පාසල් ගියා කිව්වට අද මගේ ලොකු දූ පාසල් ගියේ නෑ. අද එයා ගෙදර නතර වුණා. ඉතින් දවල් වරුවේ එයත් එක්ක මම එළියට ගියා. එයාට ඕන වුණා දවල් කෑම එළියෙන් ගන්න. අපි ඉතින් අකුරු 3 අවන්හලට ගිහිල්ලා එයා කැමති දේවල් අරගෙන දෙන්නම එකට දවල් කෑමත් අරන් ඉස්කෝලේ ඇරිලාවම කන්න නංගිටයි මල්ලේටයි කඩචෝරුත් අරගෙනමයි ගෙදර ආවේ. අද ඉතින් මගේ දවසේ සතුටු කාරණාව දූත් එක්ක දවල් කෑමට එළියට ගියපු එක. මගේ ජීවිතේට එකෙන් ලස්සන මතකයක් තව එකතු වුණා. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.